හැලෝ කොහොමද ඔයාලට අද අපි බලන්න යන්නේ කොහොමද ගෙදරදීම රසට එළවලු සුප් එකක් හදාගන්න කියලා. මේක හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. රෙස්ටුරන්ට් එකේ වගේ ලස්සනට හදාගන්න තමයි මේ හදන්නේ. මුලින්ම අපි එකට අරගන්නවා අල ටික හොඳට සුද්ධ කරගෙන ඒක කපා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒ කියන්නේ තාම ලොකු පොඩි කෑලි ඕනේ නැහැ. සාමාන්‍ය කෑලි වලට කපා ගන්න. ඊළඟට අපි ගන්නවා කැරට් ගෙඩියක් විතර වගේ සුද්ධ කරලා අරගන්නවා. ආයි ලුණු ගෙඩියක්, එතකොට වට්ටක්ක පොඩි කීපයක් චුට්ටක් විතර තිබ්බනම් ඇති. ග්‍රෑම් 50ක් විතර වගේ අරගෙන ලුණු ටික දෙකම කපා ගත්තා. ඒකට කැරට් ටිකක් පොඩියට සාමාන්‍ය ගානට මේ වගේ කපා ගත්තා. ආයි මම තව ගත්තා ලීස් බටර් දෙකක්, ලීස් ග්‍රෑම් 20ක් විතර වගේ. මේක 4 දිනෙකට විතර 3 දිනට 4 දිනට විතර බොන්න පුළුවන්. වට්ටක්කත් ග්‍රෑම් 50ක් විතර වගේ තමයි මෙතන තියෙන්නේ. අල ගෙඩි 3ක් ගත්තා. ඒ තුන තමයි මේ හැම පෙති කපාගෙන තැම්බෙන්න ලේසි. ඒ අතරේ මේ අපි ගන්න ඕනේ තව තක්කලි ගෙඩි දෙකක් විතර වගේ කපා ගත්තා. ඊට පස්සේ අපි පෑන් එකක් ලිපේ දාලා ඒකට දැම්මා බටර් ටික දාලා ඒකට ආයි සුදු ලුණු ටිකක් දැම්මා රත් වෙනකොට. රත් වෙන්න දාලා ඊට පස්සේ ඒකට දාන්න ඕනේ ලුණුයි කරපිංචායි ටිකක් අපේ ගමේ රසට. ඒක දාලා හොඳට ඒක රන්වන් පාට වෙන්න මේ සෝතේ වුණාට පස්සේ ඒකට අපි දානවා අර කපාගත්ත එළවලු ටික. මම මේකට තව අමතරව ඇඩ් කරා තයිම් ටිකක්, කුරුඳු පොතු කෑලි 2-3ක් ඇඩ් කරලා මේක හොඳට මේ අපි තැම්බෙන්න හොඳට වතුර දාන්න නැතුව ඉස්සලාම හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ටිකක් ඒක කුක් වුණාට පස්සේ වතුර දාලා තැම්බෙන්න තියන්න පැය භාගයක් විතර වගේ. පස්සේ ඒක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරලා ඉවරලා ආයෙ අපි ඒක පෙරාගෙන දාගන්න වාදනයකට. ඒකට කිරි ටිකක් දාගන්නවා. ආයි ලුණු ගම්බිරිස් දැම්මහම මේ වගේ තමයි එන්නේ. හරි ලේසි, හරි රසයි. මම මේ අමතරව මේකට පාන් කෑල්ලක් ටෝස්ට් කරලා ගත්තා ගාලික් බටර් දාලා. ඒක තමයි මේ තියෙන පාසලි හිම ටිකක් දාලා. රෙස්ටුරන්ට් එකේ විදිහට ලස්සනට මේ වගේ හදාගත්ත හැකි.